ලෝක සිතියම දිහා හොඳින් බලපු ඔයාලා සමහර විට දැකලා ඇති යුරෝපයේ දකුණු දිශාවට තියෙන තොඩුවකුයි අප්‍රිකාවේ උතුරු දිශාවෙන් තියෙන තොඩුවකුයි හරියටම එකට ලං වෙලා වගේ. ඇත්තටම කිව්වොත් අප්‍රිකා මහද්වීපය සහ යුරෝපා මහද්වීපය වෙන් වෙලා තියෙන පොඩි දුරකින්. ඒත් මේ පොඩි දුර යන්නේ යාලා භාවිතා කරන්නේ නැව් සහ ප්ලේන්. එතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා ඇත්තටම මේ මහද්වීප දෙක අතර පොඩි තැනින් පාලමක් හදන්න බැරි කියලා. අතීතයේ ඉඳන් අද වෙනකම් මෙහෙම පාලමක් හදන්න බැරි වුණේ ඇයි කියලා දැනගන්න රැඳෙන්න වීඩියෝවේ අවසානයේදී. ලෝකයේ දැනට මහද්වීප 7කට බෙදලා තිබුණත් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යන මහද්වීප තුන ගොඩබිම් මගින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මහද්වීප තුනම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ආසියාව හරහායි. ඒ කියන්නේ ආසියා මහද්වීපය යුරෝපා මහද්වීපයත් එක්කත් සම්බන්ධ වෙලා අප්‍රිකා මහද්වීපයත් එක්කත් සම්බන්ධ වෙලා තමයි මේ සම්බන්ධය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒත් යුරෝපය සහ අප්‍රිකාව තාමත් ඍජුවම සම්බන්ධ වෙලා නැති බව අපිට ලෝක සිතියම අධ්‍යයනයෙන් දැක ගන්න පුළුවන් වෙනවා. යුරෝපය සහ අප්‍රිකාව ප්‍රධාන වශයෙන් මෙඩිටරේනියන් මුහුද හරහා වෙන් වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මම කලින් මතක් කළා වගේ අප්‍රිකා මහද්වීපය හා යුරෝපා මහද්වීපය අතර තියෙන පටු තැනින් දුර මැන්නහම දුර සඳහන් වෙන්නේ සැතපුම් 8.8ක්. එහෙමත් නැත්නම් කිලෝමීටර් 14ක් ලෙසටයි. ඔන්න ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා මෙච්චර පටු තැනකින් ඇයි පාලමක් හදන්න බැරි කියලා. දැනට ලෝකේ තියෙන දිගම පාලම වල ඩැන්යන් කුන්ෂාන් ග්‍රෑන්ඩ් බ්‍රිජ් එක දිග සැතපුම් 102ක් වන අතර යුරෝපයේ ස්පාඤ්ඤය හා අප්‍රිකාවේ මොරොකෝ අතර දුර වෙන 11 ගුණයක් වේ. මේ පාලම නිර්මාණය කරන්න තියෙන දුරට වඩා දිග පාලම් ලෝකයේ දැනට 150කටත් වැඩියෙන් තියෙන බව ඔබ දැනුවත්ද? දැන් අපි බලමු ස්පාඤ්ඤය හා මොරොකෝ අතර පාලමක් නිර්මාණය කරත් ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියලා. අප්‍රිකාවේ ඉන්න බිලියන 1.5ක ජනතාවට සහ යුරෝපයේ ඉන්න මිලියන 750ක ජනතාවට ලේසියෙන්ම අඩු වියදමකින් මහද්වීප දෙකක් කරහා ගමන් කිරීමේ හැකියාවක් නිර්මාණය වෙනවා. මේ පාලම හැදුවොත් හදන්න වෙන්නේ අප්‍රිකාවේ මොරොක්කෝව සහ යුරෝපයේ ස්පාඤ්ඤය යාකරමිනුයි. මේ මොරොක්කෝව කියන්නේ 2022 වාර්තාවලට අනුව සංචාරකයන් වැඩිම පිරිසක් ආව අප්‍රිකාවේ දෙවන විශාලතම රටයි. මේ සංචාරක කර්මාන්තය ඇති දියුණුව හේතුවෙන් එරටට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 9ක ආදායමක් ලැබෙන බවට වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම මොරොක්කෝවට පැමිණෙන විදේශික සංචාරකයින්ගෙන් 70%ක් වගේ යුරෝපයේ ඉඳන් පැමිණීම තවත් විශේෂත්වයකි. 2018 වාර්තාවලට අනුව යුරෝපයේ ස්පාඤ්ඤය කියන්නේ ලෝකයේ දෙවැනියටම විදේශික සංචාරකයින් පැමිණෙන රටක්. ඒ මිලියන 82ක් පමණ වන විදේශික සංචාරකයින්. ඉතින් මේ වගේ සංචාරක කර්මාන්තයෙන් දියුණු රටවල් දෙකක් එකට යා කරලා පාලමක් හැදුවොත් කොහොම තියේද? ඒ වගේම අප්‍රිකාව කියන්නේ විවිධ සම්පත් වලින් සපිරි රටක්. මෙහි ඇති වෙළඳ වටිනාකමක් සහිත භාණ්ඩ යුරෝපයට ගෙනියන්නේ කාගෝ ෂිප් සහ කාගෝ එයාප්ලේන් මගින්. නමුත් මේ සඳහා විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. හැබැයි ස්පාඤ්ඤය හා මොරොක්කෝ අතර පාලමක් හැදුවොත් අඩු වියදමකින් අඩු කාලයකින් අඩු ශ්‍රමයක් වැය කළ මේ මහද්වීප දෙක අතර භාණ්ඩ හොමාරුව පහසු වෙනවා. එතකොට ඇයි මෙච්චර ලේසි මාර්ගයක් තියාගෙන පරංගියා කෝට්ට යනවා වගේ වැඩක් කරන්නේ? පළවෙනි ප්‍රධානම හේතුව තමයි මේ ස්ට්‍රේට් ඔෆ් ගිබ්‍රාල්ටර් මුහුදු ප්‍රදේශය. එහෙමත් නැත්නම් මොරොක්කෝ හා ස්පාඤ්ඤය අතර තියෙන මුහුදු ප්‍රදේශය. මේ හරහා විශාල වශයෙන් නෞකා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මෙඩිටරේනියන් මුහුදේ සිට ඇට්ලාන්ටික් සාගරය වෙත ගමන් කරන්න තියෙන එකම මුහුදු මාර්ගය මේ වීම තවත් විශේෂත්වයක්. මේ හේතුවෙන් වාර්ෂිකව නෞකා රැසක් මේ මුහුදු ප්‍රදේශය හරහා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වසරකට නෞකා ලක්ෂයකට අධික පිරිසක් මේ හරහා ගමන් කරන බවට වාර්තා වෙනවා. ඉතින් මේ හරහා පාලමක් ඉදි කරොත් නෞකා ගමනාගමනයට සිද්ධ වෙන පාඩුව අපිට හිතා ගන්නවත් බැරි වෙනවා. මේ හරහා පාලමක් ඉදි කරනවා නම් අවම වශයෙන් මේ පාලමේ උස වතුර මට්ටමේ ඉඳන් අඩි 206කට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද දැනට භාවිතා වන ලොකුම භාණ්ඩ ප්‍රවාහන නෞකාව භාණ්ඩ සමග උස වතුර මට්ටමේ ඉඳන් අඩි 200ක් වගේ වෙනවා. ඒ නිසා පාලමේ උස අඩුම වශයෙන් අඩි 206ක්වත් වෙන්න ඕනේ කියලා ඉංජිනේරුවන් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට විසඳුමක් විදිහට කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් ඩ්‍රෝපිච්. එහෙමත් නැත්නම් ඉහළට එසවෙන පාත් වෙන පාලමක්.
ඒත් ඒක සාර්ථක නෑ. මොකද කියනවා නම් වසරකට නැව ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරනවා කියන්නේ සෑම විනාඩි 2කට වරක්ම මේ පාලම එසවීමට සිද්ධ වෙනවා. ඒ වගේම පාලම ඉහළට එසවීම සිද්ධ කරන්න සිද්ධ වුණොත් පාලමේ විශාල මාර්ග තත්පරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේක නැව් ගමනාගමනයට විශාල බාධාවක් වෙනවා. මේ ප්‍රදේශය අඩි 3000කට වඩා වැඩි ගැඹුරක් තියෙනවා. ඒ නිසා පාලම හදන්න ගියාම විශාල අභියෝග රැසකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. මෙය ලෝක ප්‍රසිද්ධ ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එකේ පාදම වගේ 10 ගුණයකටත් වඩා වැඩි ගැඹුරකට යනවා කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ. මේ ප්‍රදේශයේ දැවැන්ත පාලමක් ඉදි නොවීමට තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි මෙහි ඇතිවන භූකම්පන තත්ත්වය. පෘථිවි කබල නිර්මාණය වෙලා තියෙන භූතැටි මගින්. මේ භූතැටි ඉතා සෙමින් වෙනස් වීම වලට ලක් වෙනවා. මේ මොරොක්කෝ හා ස්පාඤ්ඤාවටත් මෙවැනි සිදුවීම් සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් භූකම්පන හා මුහුදු රැළ ඉහළ යාම වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කලාපයක් තුළ විශාල පිරිවැයක් යොදලා පාලමක් ඉදිකිරීම සුබදායී නොවෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයේ පාලමක් ඉදි නොවීමට තවත් ප්‍රධාන හේතුවක් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ සිටින දැවැන්ත මුහුදු සත්වයන්. විශාල තල්මසුන්, ඩොල්ෆින්, විශාල බූවලන් සහ තවත් දරුණු ගණයේ සත්වයන් සිටින බවට දැනට හඳුනාගෙන තිබෙනවා. මුහුදු පතුලට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තම ජීවිත අවදානමේ දාලා ගොඩක් වෙලා මුහුද යට ඉන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ භයානක මුහුදු සත්වයන් ඉන්න මේ වගේ ප්‍රදේශයක අඩි 3000ක් වගේ ගැඹුරේ ඉන්න කවුද කැමති? මේ වගේ ගොඩක් හේතු නිසා තමයි යුරෝපය හා අප්‍රිකාව අතර දැනටත් පාලමක් අපිට දැක් ගන්න බැරි වෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක නරඹලා යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා විශ්මතන්නේ YouTube channel එක subscribe කර වඳී සිටින අපත් සමගින් සුබ දවසක්.